අපිව ආශ්‍රය කරන්න පොඩ්ඩක්වත් සුදුසු නැති මිනිස්සු අපි අපේ පාඩුවේ අපේ ඉලක්කවලට යන හීනවලට යන අපේ පාඩුවේ ජීවත් වෙන මිනිස්සු අපිට බැන්නත් අපි පාඩුවේ බිම්බලාගෙන යනවා. මොකද තේරුමක් නැති පරිගැනීම් වලට අපිට වෙලාවක් නැහැ. ඔයා මට කැමති නැත්තම් it's okay. මම ඒක සත පහකටවත් ගණන් ගන්නෑ. මාත් උදව් කරන ඔයාට මාව තව තවත් අකමැති කරව ගන්න. මොකද අපි එපා කියන දේම කරන හිතුවක්කාර මිනිස්සු. සමහර වෙලාවට ඔයා කැමති වෙන එකක් නෑ අපේ විදිහට. මොකද අපි කටේ එකක් හිතේ එකක් තියාගන්න නැතුව කියන්න තියෙන දේ මූණටම කියනවා. ඒ නිසාම අපි වටේට ඉන්නේ ප්‍රැක්ටිකල් ගස් වගේ ශක්තිමත් මිනිස්සු විතරයි. මොකද අපි එක්ක ඉන්න බෑ හොන්දක් නැති මිනිස්සුන්ට, ගෝල් එකක් නැති මිනිස්සුන්ට, අනුන්ගේ ඕපදූප ඇදකුද හොයන රැල්ලට යන ඔහේ පාවෙන මිනිස්සුන්ට අපිව ඇලර්ජික්. ඉතින් අදටත් සමහර මිනිස්සු අපි ඉස්සරහට එද්දි ෂේප් එකේ මාරු වෙලා ගිහින් අපි නැති තැන පොරටෝක් දෙන්නේ ඒකයි. අපි චණ්ඩි නෙවෙයි. අපි සෝබාදහමට ආදරේ, සෝබාදහමේ රූල්ස් හරියට ෆලෝ කරගෙන හැම මිනිස්සයාටම වටිනාකමක් දීගෙන ඉස්සරහට යන අපේම කියලා